ගෝලීය තත්ත්වවාදය නිසා පීඩාවටපත් වෙන අවස්ථා අපිට අනන්තත් දකින්න ලැබෙනවා, අහන්න ලැබෙනවා. ඒත් එක්කම අපේ ශ්‍රී ලංකාවත් ඒ වගේ අවස්ථාවන් වලට මූල දීලා තිබෙනවා. එතකොට ගොඩක් බහුල වශයෙන් අපි සිදු කරන්නේ නාගරික ක්‍රියාන්විත තමයි මේ කාලේ වෙනකොට සිද්ධ කරන්නේ. ඒ නාගරික ක්‍රියාන්විත සිදු කරන අවස්ථාවන් වලදී ත්‍රස්තවාදීන් බොහෝ වෙලාවට උත්සාහ කරන්නේ ඔවුන්ගේ අරමුණු සාස්කාත් කර ගැනීම වෙනුවෙන් විවිධාකාර රසායනික ආයු ප්‍රහාර දියත් කරමින් ඒ වගේම විස වායු සහිත ප්‍රහාර දියත් කරමින් අපේ තිබෙන මර්මස්ථාන විනාශ කරමින් එහෙත් නැත්නම් ජනයා අපහසුතාවයට පත්වන ආකාරයෙන් ත්‍රස්තවාදී ක්‍රියාවල නියැලීම තමයි සිද්ධ වෙන්නේ. ඒකට පිළියමක් විදියට විශේෂ බලකා පුහුණු පාසලේ නිර්මාණය කර තිබෙන ගෑස් චේම්බරේ පුහුණු වීම තුළින් අපි බලාපොරොත්තු වෙනවා අපේ විශේෂ බලකා යෝධාලුවන් වෘත්තීමය යෝධාදියෙක් විදියට මෙවැනි අවස්ථාවකට කොහොමද මුහුණ දෙන්නේ? ඒ අවස්ථාවට මුහුණ දීමේදී ඔබට මුහුණ පාන්න සිදුවන ගැටලු මොනවාද? ඒවා පුහුණුවක් සිදු කිරීමේදී අපි ඉතාමත් සැලකිලිමත් වෙන්නට ඕනේ. මේ අවස්ථාවට ගිලන් රථයක් අනිවාර්යෙන් භාවිතා කරන්න ඕනේ. ඒත් එක්කම වෛද්‍ය සහායකයෙක් මේ අවස්ථාවට අපි උපයෝගී කරගන්න. හොඳයි අපි එහෙනම් මේ ගෑස් මාක් එක කොහොමද නිවැරදිව පලඳගන්නේ? කොහොමද මේක ශරීර නිවැරදිව සීල්ලා තියෙන්නේ කොහොමද කියන එක අපි මුලින්ම ඉගෙන ගමු. රයිට් ගන්න සියලු දෙනාගේම මාක්ස් එක දකුණු අතට මේ ආකාරයට Action! Martin! Martin! අපි මේ පුහුණුව විශේෂ බලකාය